ශ්‍රී ලංකා පොලිසිය කියන්නේ උපතේ සිට මරණය දක්වා මරණයෙන් පසු අත්‍යවශ්‍ය වෙන එකම ආයතනය. ඒ නිසා ඒගොල්ලෝ ඔබට බෑ පැය 12ක් හිටගෙන ඉන්න. ඔබට බෑ මිනිහක් ළඟ හිටගෙන ඉන්න. කුණු වෙච්ච මිනිහක් මේ ඔක්කොම පොලිසිය නිලධාරීන් කරනවා ඔබ වෙනුවෙන්. එක්කෙනෙක් දෙන්නෙක් එහෙම අඩුපාඩු කරන අය ඇති. නමුත් ඒ සමාජයෙන් තමයි ඒගොල්ලෝ. ඒ නිසා එහෙම හිතන්න එපා. පොලිසිය කියන්නේ ඔබේ සහෝදර ඔබට නැතුවම බැරි ආයතනයි. මම පොලිසියට බැඳෙන්නේ 1990 9 නිවාසේ 15 තමයි පොලිස් දෙපාර්තමේන්තුවේ එකතු වෙන්නේ. අපස උසස් පෙළ හදාරමින් ඉන්න කාලේ යුද්ධේ පැවති කාලෙක තමයි පොලිසියට බැඳෙන්නේ. අදුම්පත් ඉදිරිපත් කරන්නේ. හේතුව තමයි ඉතින් මේ පොලිසියට බැඳෙන්න ඊවස් කරලා තිබ්බ රැකියා පිපාසයට පිළියමක් හැටියට තමයි පොලිසියට මම බැඳෙන්නේ 1990යි 9යි 15 වෙනිදා. ඒ නිසා මම ශිෂ්‍ය නායකයෙක් විදිහට මම ගාල්ල නරාවල මහවිද්‍යාලයේ අධ්‍යාපනය කර හදාරන කාලේ ඔය ක්‍රීඩා නායක ශිෂ්‍ය නායක ආදී වශයෙන් නොයෙකුත් වැඩසටහන් පොලිසිය සමාජකාර විද්‍යාලයේ විදුහල්පතිතුමා නැති වෙලාවක උනත් අපි මේ ගුරුවරු නැති වෙලාවකට දරුවෝ එන්න අපේ නංගිලා මල්ලිලා බලා ගන්න මේ පන්ති වලට ගිහලා ඒ කටයුතු කළා දෙවිදි සිට හැම ශේෂයකම ඕගොල්ලෝ දන්නවා හැම වෙලාවකම කොයි වෙලාවෙ වුණත් ඉස්සෙල්ලා මතක් වෙන්නේ පොලිසිය. මේක 2012 මහනුවරින් ආරම්භ කරේ මම 40 වෙනි වතාවට ලේදීම වශයෙන් නිමිති කරගෙන. එදා මම ඒ ලේදෙන අයට පොල් පැලයක් දුන්නා. ඒ වගේම ඊට අමතරව පාසල් උපකරණ අද වෙනකොට අපේ TJ News ශ්‍රී ලංකා කියන YouTube channel එක හරහා විවිධ වැඩසටහන් කරමින් ඉන්නවා. අදත් අපි අපේ channel එක නරඹන ඔබට ඔබ සම ආයුබෝවන් කියලා පිළිගන්නවා. අද මේ අපි කාලීන සාකච්ඡාවක් ආරම්භ කරන්න තීරණය කරේ මේ වෙනකොටත් අපේ රටේ නව පොලිස්පතිවරයා විසින් යුක්තිය කියන මෙහෙයුමක් පටන් ගන්න දෙනවා. ඇත්තටම යුක්තිය කිව්වම ගොඩක් කෙනෙක් කල්පනා කරන්නේ සාධාරණත්වයේ Tamante ඉටු වෙයි කියලා. පොලිසිය විසින් මේ යුක්තිය ඉටු කරලා දෙනවා වෙනකොට සමහරක් වෙලාවට අවස්ථාවලදී යුක්තිය ඉටු වෙන්නේ නැහැ කියලා මේ ජන කොටස් වලින් විවිධ චෝදනා තියෙනවා. නමුත් මේ චෝදනා තියෙනවා කියලා අපි පොලිස් දෙපාර්තමේන්තුවේ හැමෝටම මේ චෝදනාව එල්ල කරන්න හොඳ නැහැ. මොකද අපේ රටේ විශිෂ්ටම ගණේ ඒ කියන්නේ අද ලංකාව තුල බැලුවොත් ප්‍රමුඛ ස්ථානය දෙන්න ඕන අපි පොලිස් දෙපාර්තමේන්තුව. මොකද පොලිස් දෙපාර්තමේන්තුව නැතුව කිසිම ආයතනයක් පවත්වාගෙන යන්න බෑ. ඒ නිසා පොලිසියේ සුළුතරයකගේ ප්‍රශ්න වලට අනුගතව මුළු පොලිසියම විකට යන්න අඬන්න එපා කියලා අපි ජනතාවට ඉල්ලීමක් කරන ගමන් මේ සාකච්ඡාවට අපි අද සම්බන්ධ කරගෙන සිටින්නේ පොලිස් දෙපාර්තමේන්තුව බබලවන පොලිස් නිලධාරියෙක් ඇත්තරම මේ නිවැරදි එතුමා අස්කිරිය පොලිසිය සේවය කරන රෝහිත චන්ද්‍රලාල් මහත්මයා අපි ඔබතුමා ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන්. රෝහිත මහත්මයා ඇත්තරම අද වෙනකොට පොලිස් දෙපාර්තමේන්තුවට බැඳිලා ඔබතුමා කොපමණ කල් වෙනවද? මම පොලිසියට බැඳෙන්නේ 1990 9 නිවාසේ 15 තමයි පොලිස් දෙපාර්තමේන්තුවේ එකතු වෙන්නේ. අපස උසස් පෙළ හදාරමින් ඉන්න කාලේ යුද්ධේ පැවති කාලෙක තමයි පොලිසියට බැඳෙන්නේ. අදුම්පත් ඉදිරිපත් කරන්නේ. හේතුව තමයි ඉතින් මේ පොලිසියට බැඳෙන්න ඊවස් කරලා තිබ්බ රැකියා පිපාසයට පිළියමක් හැටියට තමයි පොලිසියට මම බැඳෙන්නේ 1990යි 9යි 15 වෙනිදා. එවෙනට ඔබතුමාගේ තනතුර ගැන සඳහන් කරන්න. දැනට මම උප පොලිස් පරීක්ෂකවරයෙක් විදියට මහනුවර සේවා පුහුණු ආයතනයේ රාජකාරී කරනවා. මේ කාලපරස්ස තුළ ඔබතුමා හඳුනාගෙන තියෙනවද මේ පොලිසිය මහ ජනතාවට හිතකර ප්‍රදේශයක්ද නැත්නම් අහිතකර ප්‍රදේශයක්ද කියන එක? ඔව් අනිවාර්යයෙන් මහ ජනතාවට මේ හිතකර ප්‍රදේශයක්. හේතුව තමයි පොලිසිය සහ මහ ජනතාව ගහක පොත්ත වගේ දෙගොල්ලොම එකම බැඳීමකින් යුතුව තමයි කටයුතු කරන්නේ. ඒ සඳහා තමයි ශ්‍රී ලංකා පොලිසිය අපේ පොලිස් පත්තුම අපි සියලු දෙනාම මේ කටයුතු කරමින් යන්නේ. නොයෙකුත් දුෂ්කරතා නොයෙකුත් දේවල් මැද්දේ තමයි මේ අපේ පොලිස් රාජකාරී පුරුෂ කරගෙන යන්නේ. යුද්ධයේ සිට හැම ශේෂයකම ඕගොල්ලෝ දන්නවා හැම වෙලාවකම කොයි වෙලාවෙ වුණත් ඉස්සෙල්ලා මතක් වෙන්නේ පොලිසිය මොන දේද. ඉතින් ඒ අනුව හැම වෙලාවකම අපේ පොලිස් නිලධාරීන් මහ ජනතාවට සේවය කරන්න ඕනකට බැඳලා ඉන්නවා. රෝහිත චන්ද්‍රලාල් මහත්මයා දැන් අපිට දැනගන්න ලැබුණා ඔබතුමා මේ රාජකාරී මට්ටමින් එහා ගිය වෙනත් සේවාවල් වලට අනුගත වෙලා තියෙනවා කියලා. ඇත්තට මේ වගේ මේ වැඩසටහන් වලට අනුගත වෙන්න ඔබතුමා තීරණය කරේ. මම
පොලිසියට ආවට පස්සේ මම පොලිසියට එන්නත් කලින් බොහොම මම සමාජශීලී මොනවා හරි කරන්න ඕන හිතේ තමයි තිබ්බේ මේ රට වෙනුවෙන් මේ මතු පරපුර වෙනුවෙන්. ඒ නිසා මම ශිෂ්‍ය නායකයෙක් විදිහට මම ගාල්ල නරාවල මහවිද්‍යාලයේ අධ්‍යාපනය කර හදාරන කාලේ ඔය ක්‍රීඩා නායක ශිෂ්‍ය නායක ආදී වශයෙන් නොයෙකුත් වැඩසටහන් පොලිසිය සමාජකාර විද්‍යාලයේ විදුහල්පතිතුමා නැති වෙලාවක උනත් අපි මේ ගුරුවරු නැති වෙලාවකට දරුවෝ එන්න අපේ නංගිලා මල්ලිලා බලා ගන්න මේ පන්ති වලට ගිහලා ඒ කටයුතු කළා. ඉතින් පොලිසියට ආවට පස්සේ මම සාධිකාරී කරේ බොහෝත මෙහෙයුම් කලාපවල. එතකොට අපි නිලධාරීන් මැරෙනවා ඒ වගේ දේවල් දැකලා තියෙනවා. දෙපාර්ශ්වෙම සෑහෙන්න යුද්ධයට තුවාල වෙනවා, මේ යනවා, අවතන් වෙනවා, ඒක ගොඩක් දැකලා තියෙනවා. මේ ඊට පස්සේ මට හිතුණා මේ තුවාල වෙන අය වෙනුවෙන් මේ රටේ තුවාල වෙන අසරණ රෝගීන් වෙනුවෙන් විශාල දෙයක් තමයි ලේ. ඒ නිසා ලේ දන් දීමේ වැඩසටහනක් ආරම්භ කරොත් හොඳයි කියලා ඒ රටට ලොකු ආදර්ශයක් ලබා දෙන්න දුන්නොත් හොඳයි කියලා. දැන් රෝහිත මහත්මයා දැන් ඔබතුමා කිව්වා ලේ දන් දෙන්න හොඳයි කියලා කල්පනා කරා. ලේ දන් දෙන්න අවස්ථා කීයකට සහභාගී වෙලා තියෙනවා? මම 2012 මා අවුරුද්දේ මහනුවර රාජකාරී කරනකොට පොලිස් ස්ථානට අනුයුක්තව රාජකාරී කරනකොට මහනුවර උත්තම රුහිර පූජා කියලා පටන් ගත්තා. උත්තම රුහිර පූජා කියලා ලේ දන් දීමේ වැඩසටහන. මේක 2012 මහනුවරින් ආරම්භ කරේ මම 40 වෙනි වතාවට ලේ දීම වශයෙන් නිමිති කරගෙන. එදා මම ඒ ලේ දෙන අයට පොල් පැලයක් දුන්නා. ඒ වගේම ආබාධ කීප දෙනෙක් එකතු කරලා ඇස්පෙනීම දුර්වල අයට ඇස් කාච දෙකක් ලබා දුන්නා. එහෙම මගේ 40 වෙනි ලේ දීමෙන් නිමිති කරගෙන උතුම් අය එකතු කරගෙන මේ වැඩසටහන ලේ දෙනට පැලයකොත් ලබා දෙමින් ආදර්ශයක් එකතු කරන්න මට හිතුණා. ඒ නිසා තමයි උත්තම රුහිර පූජා කියලා මම නිර්මාණය කළේ 2012 අවුරුද්දේ. එදා තුර මේ දක්වා මං හිතන්නේ ගාල්ල, රිදී මාලියද්ද, දෙහිඅත්ත කණ්ඩිය, දිබුලාගල, අනුරාධපුර විවිධ ප්‍රදේශවල මේ නමින් මේ වැඩසටහන් මම පවත්වලා තියෙන 2012 අවුරුද්දේ සිට නොකඩවා. මොකද මේ පිරිමියෙක් වුණාන් පස්සේ පොතක් ලියන්න ඕනලු, පුතෙක් හදන්න ඕනලු, ගහක් හදන්න ඕනලු. 2012 දීපෝ ඒ ආදර්ශය දැන් හැමතැනම ලේ දන් දීමේ වැඩසටහන් වලින් බොහෝ තැන්වල පැලයක් ලබා දෙනවා. ඒක මේ රටට. ඉතින් ඒ අනුව ගොඩක් ආදර්ශයක් මම ලබා දීලා තිනවා මේ රට වෙනුවෙන්, මාතෘ භූමිය වෙනුවෙන්. මට කිසිම දෙයක් අවශ්‍ය නැහැ. ඒ කරපු දේවල් බලලා සතුට වෙන්න තිබුණාම මට හොඳටම ඇති. දැන් රෝහිත මහත්තයා දැන් ඔබතුමා මේ කිහිලිකරු රෝද පුටුවෙමත් ප්‍රදාන කරලා තියෙනවා? ඔව්. මම ඒ ලේ දන් දීමට සමගාමීව ආබාධිත උපකරණ ගොඩක් ලබා දෙන කිහිලිකරු, රෝද පුටු, ශ්‍රවණ උපකරණ, ඇවිදින් බරියයට කෘත්‍රිම පාද, ඊළඟට පාසල් දරුවන්ට පොත්, ශිෂ්‍යත්ව, ওই ලයිට් නැති අයට බල්ලා අසරණ අයට ලයිට් අරන් දෙන්න, ඊළඟට වතුර නැති පන්සල් ඒ වගේ තැන් වලට පිරිසිදු වතුර බොන්න වතුර අරන් දෙන්න. ඒ වගේම ඊට අමතරව පාසල් උපකරණ ඇත්තටම එදා ඉඳලා 2012 මේ දක්වා නොකොඩවාම කරගෙන යනවා වැඩසටහන් උතුම් සම්පත්දායක මහත් මහත්මියන්ගේ එකතුවෙන්. සමහරට ඉතින් මගේ ණය මුදල් අරගෙනත් මම වැඩසටහන් කරලා තිනවා. වැඩසටහන සංවිධානය කරන් පස්සේ ඔයගොල්ලෝ දන්නවා ඒකේ වාක්‍යයෙන් වෙන්නේ සංවිධානය කරමු. නමුත් මම මේ හැමදේම සතුටෙන් කරනවා මේ අපේ රට වෙනුවෙන්. එතකොට දැන් මම අහලා තියෙනවා මේ රෝහිත මහත්තයා දැන් ඔබතුමා සමාජ සත්කාර කීපයක් කරන මානව හිතවාදී පුද්ගලයෙක් වශයෙන් කරන කටයුතු වල දැන් මේ පාසල් ළමුන් මෙහෙම දැනුවත් කරන්න විවිධ දේශන පවත්වනවා කියන ඒක පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න. මේ වෙනකොට මේ අවුරුද්දට විතරක් ඉස්කෝල 42ක පාසල් 42ක මාපේ වටිනාකම ආකල්ප විනයට නීතියත් උගන්වන පොලිස් සහතිය ගැන කියලා දෙනවා. ඊට අමතරව මත්ද්‍රව්‍ය ඒවෙන් වැළකීම මේ පාවිච්චි කරලා ඇති වෙන රෝග ඊට ආකල්ප නිරෝගීකම යන සම්බන්ධයෙන් වැඩසටහන් ගණනාවක් පවත්වලා තියෙන උදාහරණයක් ඇරෙන්න කියන්න පුළුවන්. මේ අවුරුද්දේ විතරක් දහම් පාසල් ආයතන ඒව මුකුත් නැතුව පාසල් 42ක විතරක් 42ක දැනුවත් කිරීම පවත්වලා තිනවා මේ වෙනකොට මේ වසර ඇතුළත. ඉතින් මම මේ වසර අවසන් කරන්නේ බොහොමත්ම සතුටින්. මම මහන්සි වෙනවා සමහරවිට නිවාඩු දාලා යනවා. අවසර ඒ කියන්නේ අනුමැතිය ලිපිය ගන්න බැරිම වෙලාවට කතා කරාම නිවාඩු දාලා ගිහිල්ලා මොකද මගේ නිලැඳුමේ ගෞරවය රකින්නවා මම හැමතැනම ගිහිල්ලා ගෞරවණීය. මොකද නිලැඳුම නිසා තමයි මම ජීවත් වෙන්නේ.
ප්‍රධාන වශයෙන් මෙච්චර වැඩ කරන්න මට හැකියාව ලැබලා තියෙන්නේ ඔබේ හිතවත්කම තමයි මගේ උවත්කම. දැන් රෝහිත මහත්තයා දැන් ඔබතුමා කරන මේ සමාජ සත්කාර සඳහා ඔබතුමාගේ දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරීන් සම්බන්ධ කරගෙන තියෙනවා සම්බන්ධ වෙලා ඉන්නවා. ඔව් ඒගොල්ලොත් බොහොම ආසාවෙන් සතුටෙන් මේ වැඩේට එකතු වෙනවා. මොකද මම නායකත්වයේ අරගෙන මේ වැඩසටහන සංවිධානය කළා බොහෝ වෙලාවට බොහෝ හැමතැනම වගේ අපි උසස් දේශ නිලධාරී මාත්තුරු සමකාලීන නිලධාරීන් හැමෝම මට හැමතැනම උදව් කරන ආශිර්වාදයක් වෙනවා. ඒගොල්ලොත් එක්ක එකතු කරලා තමයි මම මේ ගමනේ. හැබැයි මගේ රාජකාරිය මම අතපසු කරන්නේත් නැහැ. මගේ තියෙන ජොබ් එක මම කරනවා. මගේ නිවාඩු කාලේ හැම දෙයක්ම යොමු කරගන්න මේ අනාගත පරපුර වෙන. මොකද මට මැරෙන්න පුළුවන් ඒකට බොහොම සතුටින්. කියනවා නම් මම සතුටෙන් ඉන්න පොලිස් නිලධාරියෙක්. දැන් රෝහිත් මහත්තයා පොලිස් නිලධාරියෙක් වශයෙන් ඔබතුමා මානව හිතවාදී කටයුතු කරන ගමන් පරිසරය ගැනත් අපි දැක්කා මේ ලොකු කැක්කුමක් වෙනවා මේ පළ රෝපණය කරනවා වගේ මේ බෙදා දීමක් කරනවා ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරනවා. දැන් මම දකින්නවා දැන් එන්න අපේ ඔය මේ වනාලි කැල ගම් වදිනවා. අර එහෙම ණය ගැටලු තියෙනවා. මගේ ප්‍රොජෙක්ට් එකක් මම හදලා තියෙනවා. ඒකට ප්‍රතිකර්මයක් විදියට මෙන්න මේ විදියට කරොත් මේවා වලකෙන්න පුළුවන්. ඒ නිසා 2012 ඉඳලා මම පැල දීලා තියෙනවා. ඒ වගේම ඉදිරියේදී මම ප්ලෑන් කරලා තියෙනවා. මම සැලසුම් කරලා තියෙනවා දබානේ සහ ඔය රිවර්ස්ටන් ඒ වගේ පැතිවල මී පැල සහ කුඹු පැල හිටවන්න. මී පැලේ කියන්නේ පැය 24ම ඔක්සිජන් දෙන රටට මේ රටට පොහොර සපයන ඒ වගේම හොඳ තෙල් වලින් යෝධය වගේ නිරෝගී જાතියක් මේ තෙල් වලින් තමයි කෑම හදන්නේ ඒ කාලේ අතීතේ. ඒකට ඊළඟ කුඹු පැලෙන් කරන්නේ තනිකර වතුර පිරිසිදු කරනවා. වතුර ජල උල්පත් ආරක්ෂා කරනවා. ඒව තමයි අපි රෝපණය. මේවා මේ මධ්‍ය කඳුකරේ මේ හැම එකක්ම ඉදිරියේදී ඔබ දන්නවා වේලෙනවා. මොකද මේවා කපනවා ඔක්කොම. නමුත් සමහරක් ශාක පිටරටින් ගෙනල්ලා හිටවලා තියෙනවා ජල උල්පත් ඉඳලා යන. ඉතින් මම පුළුවන් විදිහට කට්ටිය එකතු කරගෙන ඒ වැඩසටහන් කරගෙන ඒකම තව කියන්න සතුටුයි. දැන් මම ආරම්භ කළා තියෙනවා මේ බත් ගහ හිටවන්න. කොස්පැල ලක්ෂයක් මහනුවර දිස්ත්‍රික්කයේ තුල ඉස්සෙල්ලා හිටවන්න. ඒක කෙටි කාලින වැඩසටහනක් බද්දපැල. ඒක දැන් 1000 ගාණක් හිටවලා තියෙන බෙදා දීලා තිනවා. හඟුරන්ගෙත තව ව්‍යාපෘති ටිකක් පාසල් ආරම්භ කරන් පස්සේ ඊළඟ වාරේ පටන් ගන්නවා. ගොඩක් අය මාත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඔබටත් මම බොහොම ගෞරවයෙන් ඉල්ලීමක් කරන මාත් එක්ක එකතු වෙන්න මට මුකුත් එපා. පැල ආරම්භ දෙන්න අපි එකතු වෙලා මේ වැඩේ කරමු. ඉදිරියේදී මම දකිනවා ආහාර හිගයක් මේ ජනගහනය කාර්මීකරණය හින්දා ඉනවා. ඉතින් ඒකට පිළිලමක් හැටියට තමයි මම මේක සැලසුම් කළා. මගේම අදහසක් විදිහට මේ හැදුවේ හදලා දැන් කරගෙන යන්නේ සම්පත්දායක මහත්මයාටින් අල්ලා මේ එකතු කරගෙන. අපි මේ අවස්ථාවේ අපේ TJ News ශ්‍රී ලංකා YouTube channel එකෙන් අරබනායකෙන් ඉල්ලීමක් කරනවා. ඔබ දන්න රෝහිත චන්ද්‍රලාල් මහත්මයා දැන් පැහැදිලි කිරීම කීපයක් කරා. රෝහිත මහත්මයා ඔබතුමා එක ප්‍රදේශයක ජනතාව හඳුන්වලා තිබා පොලිසියට පැමිණෙන මීපිටි දෙවියෙක් කියලා. ඇත්තටම ඒ වගේ මේ ආහන්ද තරම් ඔබ වාසනාවන්තයි පින්වන්තයි. කියන ඔබගේ කුසල් වල තියෙන බලවත්කම මේ පිළිබඳව ඔබට දැනෙන හැඟීම මොකක්ද? ඇත්තටම සතුටුයි. ගොඩක් අය මට කතා කළා. සමහරක දවසක් මට කෝල් එකක් එනවා. ඒක තාත්තා කෙනෙක්. අනේ සර් පුළුවන් නම් දරුවන්ට කන්න දෙන්න විදියක් නැහැ. හාල් කිලෝ 5ක් අරන් දෙන්න කියලා. ඒ වගේ ගොඩක් අය මගෙන් සරණක් අවශ්‍යයක් උදව්වක් ඉල්ලගෙන ආයේ ගොඩක් ඉන්නවා. ඉතින් මම පුළුවන් විදිහට ඒගොල්ලන්ට ඒ උදව්ව උපකාරය කරනවා. අපි මේ කාට හරි උදව්වක් කරන්න තමයි මේ ඉපදිලා ඉන්නේ. නිකම්ම අපි බදාගෙන ඉන්න නෙවෙයි. මිනිස්සුන්ට මොනවා හරි සේවාවක් කරලා මැරෙන්න ඕන මිනිස්සෙක් කියලා ඉපදුනාට නැත්නම් ඇත්තටම අපිට කියන්න පුළුවන්කම තියෙන්න ඕන ගෞරවයෙන් මේ රටේ මේ මහත්ව භූමියේ ඉදිරියේ අනාගතයේ අතීතයේ හිටපු මිනිස්සු කරලා දේවල් තමයි අපි තාම භුක්ති විඳින්නේ. එහෙනම් අපි මොනවා හරි කරලා මැරෙන්න ඕනේ. මොකද නිකම්ම ඉපදිලා නිකම්ම ලොකු වෙලා දෙමාපියෝ ඇගේ දේවල් භුක්ති විඳින්න අපි මොනවා හරි දෙයක් දායාද කරලා මැරෙන්න ඕන. ඒතකොට ඒක හැමදාම පවතී. දැන් රෝහිත මහත්තයා මේ වර්තමාන සමාජයේ බොහෝ පවුල් එකවල ඇතිවන ප්‍රශ්නේ තමයි මේ ස්වාමියා කරන වැඩවලදී බිරිඳ අප්‍රසාදය පළ කරනවා. දැන් ඔබතුමාගේ මේ සමාජ මෙහෙවර කරනකොට රාජකාරිය කරලා නිකන් ඉන්නේ නැතුව මොකද්ද මේ කරන්න කියලා බිරිඳගෙන් ළමයිගෙන් එම් ප්‍රශ්නයක් කියන්නේ නැහැ. ඒගොල්ලෝ බොහොමයි. ඉතින් මං කියන්නේ මට ලැබිලා තියෙන වගේ උතුම් බිරිඳක්. හේතුව ඇය නිසා තමයි මම මේ තත් ඉන්නේ. මට මෙන්න ගොඩාක් මිනිස්සු ගෞරව නාම ගෞරව සම්මාන ගොඩක් දේවල්
ලැබෙයි හැම දෙයක්ම ලැබුණේ මගේ බිරිඳ. එයා මට ආශිර්වාද. බුදු නාදලු දෝපත් තෙමින් සැලෙනසේ රහසින් හැඳුවලු යසෝදරා පෙර සංසාරයේ ඇසුර මතක් කළා. ඒ වගේ පතාගෙන ආපු කෙනෙක් තමයි මට මේ ලැබිලා තියෙන්නේ. ඒ නිසා ඒක මම ලොකුම ගෞරවය. එයා තමයි මගේ දැන් අම්මා. මොකද එයා ඇය නිසා තමයි මේ ගොඩක් දේවල් කරන්නේ. මට කිසිම වෙලාවක අකුල් හෙලන්නේ නැහැ. ඒ වගේ පෙර සංසාරේ පතාගෙන ආපු විදිහට තමයි අපි කටයුතු කරන්නේ. අපි දෙන්න බොහොම තේරුම් ගන්න. ඒ මගේ ආදර්ශය තමයි මම පෞල් වැඩිහිටියන්ට දේශනාවට ගියාම පෞල් ශාස්ත්‍රාව සම්බන්ධව කියන්නේ. ඒගොල්ලන්ට කියන්නේ මෙන්න මෙහෙම ඉන්න. පුතාලත් ඒ වගේ. දැන් ජනවාරි 9 මගේ 72 වෙනි ලේදන් දීම වැඩසටහන මහනුවර පොලිස් ස්ථානයේ පැවැත්වෙනවා. ඔබ සියලු දෙනාටම ආරාධනා කරන ඒ සඳහා එදාට මගේ පුතාලා දෙන්නත් මාත් එක්ක ලේ දෙන්න බලාපොරොත්තු වෙනවා. නෝනා ලේ දෙන්න හරි මාසයි. නමුත් එදා වැඩසටහනේ ලේ දෙන්න ගියා. එයාගේ ලේ බර මදි හින්දා. නමුත් ඒගොල්ලෝ ඔක්කොම මේක සඳහා බොහොම කැමැත්තකින් ඉන්නවා. තව විශේෂ දෙයක් කියන්න ඕන. පුතාලා දෙන්න කතා කරන මට ඇහිලා තියෙනවා. තාත්තා පෙන්ෂන් ගියන් පස්සේ මේක කරගෙන යන්න අමාරුයි. අපි දෙන්න අයියේ ලොකු දෙන්න කතා වෙලා තියෙනවා. අයියේ අපි දෙන්න රස්සාවක් කළා තාත්තට මේ වැඩ දිගටම කරගෙන යන්න උදව් කරමු. ඉතින් බලන්න ඒක ලොකු උදව්වක් වටිනවා. දැන් රෝහිත මහත්තයා ඔබතුමා බෞද්ධයෙක් වශයෙන් මම දැනගන්න කැමතියි ආගමික කටයුතු වලට කොහොමද නිරත වෙලා ඉන්නේ? ඔව් ආගම කියන්නේ අපේ ආත්මය ගලවා ගැනීමේ මාර්ගයක්. අපි කරන දේ ගොඩාක් වෙලාවට අපි මං කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැති වෙන බෝධිසත්වයන් වහන්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේ අත්හැරීමනේ. සීල දේ අත්හැරීම. ඒක තමයි බොහොම අපි නිර්වාණ අවබෝධයට යන්න පුළුවන්. ඒ නිවනට යන්න පුළුවන්. ඒක ගොඩක් තියෙන තැන් වල බදාගෙන මං හැමදාම උදේට වැඩට එන්න කලින් ගෙදර දානේ තියලා බුදුන් ඇඳලා තමයි එන්නේ. හවසට එන්නේ නෝනා ඒ කටයුතු සියල්ලම අපි දෙන්න විසින් කරනවා. හවසටත් ගෙදර ගිහිල්ලා රැට ගෙදර අනිවාර්යෙන් ගෙදර පහන තියෙනවා ගෙදර. නිදා ගන්න ගියාමත් මම අද කරේ මොනවද කාට හරි උදව්වක් කරේ ඒක සතුටු ඉතින් අනුමෝදන් වෙලා ඒක ගෙදරත් එක්ක කතා කරලා තමයි නිදාගන්නේ. සියලු සත්‍ය උදුක් වෙත්තා නිරෝගී වෙත්තා සුවපත් වෙත්තා මට වැඩි වැඩියෙන් පින් දහම් කරන්න ලැබෙන්න කියලා තමයි මම ඉල්ලන්නේ. උදේට නැගිට්ටහමත් කරන්නේ ඒක. ඒ වගේම තමයි තව එකක් මට අමුතුණා කියන්න ඕන මේ වැඩසටහන් බලපු අය අනිවාර්යයෙන් මාත් එක්ක එකතු වෙනවා. නුවර පොලිසිය අපේ කාන්තා පොලිස් පරීක්ෂිකා අනුරුද්ධිකා මහත්මියගේ දියණිය. එයාගේ තාත්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක මහත්මියෙක් ගලහ පොලිස් ස්ථානයේ. එතකොට ඇය මං හිතන්නේ 8 වසරේ. ඇය මේ නුවර වැඩසටහන දැකලා පොලිසියේ එදා ඉඳලා ඇය කාසි කැටේ සල්ලි එකතු කළා මට එකතු වෙලා ඇස් කණ්ණාඩි අරන් දෙනවා, දරුවන්ට පොත් අරන් දෙනවා. ඒ වගේ දේවල් වල ගොඩක් උදා කරනවා. එයා මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ තමයි ඉගෙන ගන්නේ. එහෙම තමයි උතුම් අය තමයි මාත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඒ සඳහා ඉතින් බොහොම සතුටෙන් ඉන්නවා. තව මට මතක නැහැ මම කරලා තියෙන මොනවද. ඒ වෙලාවක කොහොම හරි දැන් ඔබතුමාලා දැක්ක මෙතන මම ඇවිල්ලා උදේ ඉඳලා මේ කොච්චරක් වැඩ කරාද කියලා. ඉතින් ඒ සඳහා මම මහන්සි වෙන කාලේ උපරිම මහන්සි වෙනවා. මොකද මේ මගේ රට, මගේ මාතෘ භූමිය මැරෙන්න ඕනේ නිදහසේ. මම මැරුණත් මුත ශරීරයත් සියල්ල මම ලියලා තියෙන්නේ මෙඩිකල් ෆැකල්ටි. රෝහිත මහත්තයා මම හිතනවා මම කල්පනා කරනවා දැන් ඔබතුමාගේ යහපත් දිවි පැවැත්ම ආදර්ශයේ සමස්ත පොලිසිය නිලධාරීන් වෙතින්ම ලබා දෙන්න යම් පණිවිඩයක් දෙන්න පුළුවන්ද? ඔව් මම විශේෂයෙන් ඉල්ලනවා විවාහ ජීවිතයේ පෞල් ජීවිතයේ කියන්නේ විවාහයක් කියන්නේ නොගැලපීම් අදහස් නොගැලපෙන දෙන්නේ එකට මරණ තුනා ජීවත් වෙන ජීවිතව ගන්න එකක් නේ. ඒකට අපි දෙන්න බොහොම තේරුම් ගන්න ඕන කවුද මේ කියලා. දෙන්නට දෙන්න බොහොම තේරුම් ගැනීම තුළින් ඔබ දිහා බලන් ඉන්නෝ දරුමල්ලෝ හැදුනාට පස්සේ දරුමල්ලෝ බලන් ඉන්න ඔබ කරන දේවල්. ඒ නිසා ඔබ ඒ ආදර්ශය ඒගොල්ලන්ට දෙන්න ඕනේ. ඒක දරුවන්ට කියන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ. ඔබට මේ මගේ තාත්තා, මේ මගේ අම්මා, මගේ තාත්තා අහවල් තැනක වැඩ කරන්නේ. අන්නේ ගෞරවනීය නාමය. ඒගොල්ලෝ ලැබුණාට පස්සේ උතුම් පුරුෂයාට ලැබෙනවා තාත්තා කියන ගෞරව නාමය. ඒ උතුම් කාන්තාව ලැබෙනවා අම්මා කියන නාමය. අන්නේ උතුම් ගෞරව නාම දෙක රැකගෙන ජීවත් වෙන්න කියන එක තමයි ඉල්ලීම කරන්න තියෙන්නේ. පරිමේම කවදාවත් ඔබ අතට අහු වෙන දේ විතරක් අල්ල ගන්න බොරුවට අනවශ්‍ය දේවල් අරගන්නේ. අපි බොහොම සැහැල්ලුවෙන් ඉන්න, සතුටින් ඉන්න. ඒක තමයි කරන්න තියෙන්නේ එකම ඉල්ලීම. ලද දෙයින් සතුට වෙන්න. ඒක තමයි කරන්න තියෙන්නේ. මොකද ඔබ මම මේ නිලැඳු බඳින්නේ මගේ නිලැඳු බඳින්නේ මම පින් කරන්න. ධම්මෝහය රක්කති ධම්මචාරින් කියලා තිබේ. ධම්මේ රකින්නා ධර්ම විසින් ආරක්ෂා. ඒක මට අත්දැකීම එහෙම වෙලා.
රෝහිත මහත්මයා මම හිතනවා මේ දැන් මේ රටේ ජනතාව තුළ තියෙන වැරදි ආකල්ප නිවැරදි කිරීම පොලිසිය පිළිබඳ වැරදි ආකල්ප නිවැරදි කිරීමට නිවැරදි කර ගැනීමට යම් උපදෙසක් දෙනවා නම් හොඳයි කියලා. ඒ වගේම මේ සාකච්ඡාව අවසන් කිරීමට පෙර ඔබතුමාගේ සමාජ සත්කාර වලට සම්බන්ධ වෙන්න ඕන අයට මේ පණිවිඩය දුරකථන අංක තියෙනවා නම් ඒකත් එක්ක සඳහන් කරමින් අපි මේ සාකච්ඡාව අවසන් කරමු. මම විශේෂයෙන් මේ සමාජයෙන් රටවැසි ඔබකින් ඉල්ලනවා ශ්‍රී ලංකා පොලිසිය කියන්නේ උපතේ සිට මරණය දක්වා මරණයෙන් පසු අත්‍යවශ්‍ය වෙන එකම ආයතනය. ඒ නිසා ඒගොල්ලෝ ඔබට බෑ පැය 12ක් හිටගෙන ඉන්න. ඔබට බෑ මිනිහක් ළඟ හිටගෙන ඉන්න. කුණු වෙච්ච මිනිහක් මේ ඔක්කොම පොලිසිය නිලධාරීන් කරනවා ඔබ වෙනුවෙන්. එක්කෙනෙක් දෙන්නෙක් එහෙම අඩුපාඩු කරන අය ඇති. නමුත් ඒ සමාජයෙන් තමයි ඒගොල්ලෝ. ඒ නිසා එහෙම හිතන්න එපා. පොලිසිය කියන්නේ ඔබේ සහෝදර ඔබට නැතුවම බැරි ආයතනයි. ඒ නිසා පොලිසිය සහ මහජනයා ගහකට පොත්ත වගේ තුනොත් ගොඩක් දේවල් ඔබට කරන්න පුළුවන්. ඔබේ වෙනුවෙන්මයි ඒගොල්ලෝ කොයි වෙලාවෙත් ඉන්නේ හැම වෙලාවෙම ඒගොල්ලෝ කැප වෙලා ඉන්නේ අපි කැප වෙලා ඉන්නේ ඔබ වෙනුවෙන් වැඩක් කරන්න මොන හරි සේවාවක් කරන්න පොලිසියෙන් කියන්නේ ලංකාවේ තියෙන පැරණිතම ආයතනය. ඒ වගේම ඉතාමත් ගෞරවයෙන් ඔබට ආරාධනා කරනවා මාත් එක්ක එකතු වෙන්න. මගේ දුරකථන අංකය කියන්නම් 077යි 871යි 0514 077යි 871යි 0514 මගේ WhatsApp නම්බරේ අංකය. ඒකම 071යි 84යි 95යි 500. ඒ හරහා එකතු වෙන්න කියලා ගෞරවයෙන් ඉල්ලා දෙන මේ රට වෙනුවෙන් කිසිම ලාභ ප්‍රයෝජනයක් නැතුව තමයි මම මේ කරන්නේ. ඒ සඳහා ඔබත් එකතු වෙන්න මේ රට වෙනුවෙන් අපි මොනවා හරි කරමු. මේ දරුවෝ වෙනුවෙන් මේ අනාගතය වෙනුවෙන් මොනවා හරි කරමු කියන ඉල්ලීම කරමින් මම සමුගන්න බොහොමත්ම ස්තුතියි. අපි අද සාකච්ඡා කරේ පොලිස් ස්ථාන පොලිස් කරපු සහ පොලිස් දෙපාර්තමේන්තුව බබල වීමට කටයුතු කරපු රෝහිත චන්ද්‍රලාල් මහත්මයා සමගයි. රෝහිත චන්ද්‍රලාල් මහත්මයා ඔබතුමාට බෙහෙම ස්තුතියි අපිට සමග සම්බන්ධ වුණාට. අපි නැවතත් මේ වගේ සාකච්ඡාවෙන් හමු වෙනතුරු ඔබතුමාට දීර්ඝායුෂ සම්පත් ප්‍රාර්ථනා කර සිටිනවා. බොහොමත් එසේ වේවා. SJ Media ශ්‍රී ලංකා සමග දිගටම රැඳී සිටින්න. ඔබට සුබ දවසක්.